it's you again. Wifi mama, magkantay sa inyo. Malaki na yung wifi. PPM lang kayo mama. PPM. Opa, sakit biro. Sakit. Hindi alis yung kasi. officially start වෙන දවස. සවුත් කොරියාව වලින් පටන් ගත්ත මේ දවස ඩෙස්ටිනේෂන් එක බොහෝල් අයිලන්ඩ්. ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ට්‍රැවල් කරන හැම වෙලාවෙම එයාපෝට් එකට එනවා කියන්නේ වෙනම එක්සයිට්මන්ට් එකක් තියෙනවා. check in baggage drop immigration හැම ස්ටෙප් එකක්ම අපි ස්මූත් කම්ප්ලීට් කරා. බලමු ඉස්සරහට ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න මොකද්ද අපි කොහොමද මේක මේ වැඩ කටයුතු කරන්න කියලා. まだご搭乗がお済みでないお客様はお一時搭乗 ටිප් එක ෆීල් වෙන්න ඕන දැන්කට ෆීල් වෙන්න පටන් ගත්තා. ට්‍රේන් එක ටේක් ඔෆ් කරද්දී කොරියාවේ ඉන්න වයිබ් එක ටිකෙන් ටික අපිට අතුරුදහන් වෙන්න ගත්තා. ඔන්න දැන් අලුත් ඇඩ්වෙන්චර් එකක් ස්ටාර්ට් කරන්න යන්නේ. අපි 37 නේද? Ada beli ya? ෆ්ලයිට් එක අතර වින්ඩෝ සීට් එකේ ක්ලවුඩ් විව් එක වෙනම වයිබ් එකක් වෙනම එන්ජොයි කරා අපි. මේ වගේ මූවමන්ට් වල තමයි ට්‍රැවල් කරන එකේ රියල් හැපිනස් එක තියෙන්නේ. සවුත් කොරියාව කියන්නේ සවුත් ඊස්ට් ඒෂියා ට්‍රොපිකල් වෙදර් එකකට යන වෙනස ඉමැජින් කරලා හිත ඇතුලේ ලොකු එක්සයිට්මන්ට් එකක්. අපි ලෑන්ඩ් වුණේ බොහෝල් හංගලාව කියන ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. ප්ලේන් එකෙන් බැස්ස ගමන් ට්‍රොපිකල් හීට් එක ෆීල් වුණා. මේ ඇත්තටම හොට් එයාපෝට් එක වෙනස්, වයිබ් එක වෙනස්. මේක රියල් අයිලන්ඩ් ෆීල් එකක්. එයාපෝට් එක මොඩර්න්, ක්ලීන්, සිම්පල් ඩිසයින් එක බලද්දි ටුවරිස්ට් ෆ්‍රෙන්ඩ්ලි ප්ලේස් එකක් කියලා හිතනවා. බෝල් කියන්නේ බීචස්, චොකලට් හිල්ස්, අයිලන්ඩ් හොබිස්, ෆේමස් අයිලන්ඩ් එක.
ෆිලිපීන් ටුවර් එකේ අපි ෆිලිපීන් ලේඩි කෙනෙක් අපි දන්න අපේ අක්කා කෙනෙක් එක්ක තමයි අපි ෆිලිපීන් ටුවර් එක ගියේ. අපි මුලින් යන්න කලින් කතා කරගත්තේ රෙන්ට් කාර් සර්විස් එකක් තිබ්බා. ඒ රෙන්ට් කාර් එකයි ඊට අමතරව අපි නිකන් පොඩ්ඩක් ජස්ට් රිවිව් එකක් ගත්තා අනිත් සර්විස් වලත් කොහොමද ප්‍රයිස් එහෙම කියලා. අපි මේ දැන් රෙන්ට් කාර් සර්විස් එක අපේ වෑන් එක එනකම් බලන් ඉඳලා වෑන් එක ආවට පස්සේ බඩු ලෝඩ් කළා. අද ෆුල් ඩේ අද ෆස්ට් ඩේ එක පිලිපීනේ බොහෝල් ප්ලේස් දෙක තුනකට අපි ට්‍රැවල් කරන්න බලන් ඉන්නවා. ඒ ටික අපි ට්‍රැවල් කරන්නේ මේ ඩ්‍රයිව් එක තමයි. Hello, welcome to Bohol. එයාපෝට් එකේ එළියට ආවට පස්සේ palm trees, blue sky, warm breeze, island vibe එක fully happening. long travel එකක් නිසා අපිට ටිකක් දුර වාහනේ අපේ ලොකේෂන් වලට එද්දී අපිට පොඩ්ඩක් බඩගින්නක් ආවා. ඒ නිසා අපිට ස්ටොප් එක ලෙස අපි ලන්ච් එක ගන්න කියලා මේ අපි සිලෙක්ට් කරපු රෙස්ටෝරන්ට් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි ලන්ච් කරන බීච් වයිබ් එකක් තියෙන ලස්සන රෙස්ටෝරන්ට් එකකට මුහුද පේන විවේකයක් වුඩන් ටේබල් ලයිට් මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එකේ සී බ්‍රීස් එකත් එක්ක ලන්ච් එක ගන්න එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ෆ්‍රෙෂ් සී ෆුඩ් ට්‍රොපිකල් ජූස් ට්‍රැවල් පැටික් එකට අපි එක මොහොතකට අමතක වුණා. මේ වගේ ප්ලේසස් වලට ආවම ලයිෆ් ස්ලෝ ඩවුන් වෙනවා වගේ නිකන් අමුතු ෆීල් එකක් දෙනවා.
ලන්ච් එකෙන් පස්සේ අපි next destination එක විදිහට කරගත්තේ ඉනක්ඩන් කියන කේව් එක බලන්න තමයි අපි දාගත්තේ. මේක බොහෝල් අයිලන්ඩ් එකේ තියෙන ලයිම්ස්ටෝන් කේව් එකක් වන මේ ස්ථානය natural light එකෙන් bright වෙන්න underground බොන්ඩ එකක්. අපි බලමු මේකේ පල්ලෙහාට ගිහිල්ලා මොකක්ද මේක ඇතුලේ තියෙන කේව් එක ඇතුළට බැස්ස ගමන් කූල් එයා එකක් ෆීල් වුණා. ඇතුළේ තියෙන natural rock formation එක මේක unbelievable. එළියෙන් අපිට මේ එළියෙන් එන light පාර ඒ කියන්නේ small opening එකත් එක්ක එන light එක කේව් එක ඇතුළට ආවට පස්සේ නිකන් magical look එකක් මේක ඇතුළේ වෙනම vibe එකක් දෙනවා. මේක ඇතුළේ වෙනම pool එකක් තියෙනවා. ඒක crystal clear water එකක් තියෙනවා. අපිට කැමති නම් මේක swim කරන්න පුළුවන්. අපි මෙතෙන්දී ඉතින් මේ නාන්න කියන්නේ dress අනම්මනම් ගෙනාපු නිසා අපි photos ටිකක් ගහගෙන මේක අපි හොඳට enjoy කරා මෙතන. පිලිපින් කියන්නේ බීච් වලට famous රටක්. අපි කිය ලස්සන වෙරළක් බලන්න නිල් පාට මුහුද සුදු වැලි. කියන්න බෑ මේක නම් පුදුම පිස්සුවක්. එක මොහොතක් නතර වෙලා අපි නේචර් එක මේකේ තියෙන vibe එක අපි enjoy කරා. බලන්නකො මේකේ ලස්සන. සමහර වෙලාවට අපිට හිතෙනවා travel කියන්නේ ෆොටෝ ගන්න එක විතරක් නෙමෙයි. ඒ මොහොත feel කරන එක වැදගත් කියලා. බලන්නකො යාලත් මේ experience එක.
එක දවසක් කියන්නේ පොඩි කාලයක්. අද දවස පිලිපීන ප්‍රෙස් ඩේ එකේ අපි මේ විදිහට එන්න උනා. අපි මේ අවසාන අපි shopping කරනවා. අපි රැට කන්න බොන්න ඒවට අවශ්‍ය දේවල් මේ ගන්න. ඔයාලා මේ වීඩියෝ එක enjoy කරා නම් like කරන්න, channel එක subscribe කරන්න, comment එකක් දාලා යන්න. Thank you.